ආයුබෝවන් සුබ දවසක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනයේ ජල ව්‍යාපෘතිය අද ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාටින් ජනතා අයිතියට පත් කරනවා. බොහොම සතුටුයි, බොහොම සතුටුදායක ආරංචියක්. හැබැයි මේ සතුටුදායක ආරංචියේ පිටිපස්සේ බොහොම දුක්පුසු කතාවක් තියෙනවා. ඒ කතාව කියන්නට කලින් පොඩ්ඩක් මේ වීඩියෝ එක බලලා ඉමු. තමුත්තේගම නගරයේ ඊයේ පැවති විරෝධතාවට මුල් වූ රාජාංගනයේ පානීය ජල ව්‍යාපෘතිය తాවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ ව්‍යාපෘතිය తాවකාලිකව අත්හිටුවීමට අදාළ බලධාරීන් තමන්ට උපදෙස් ලබා දුන් බවයි. මෙම ජල ව්‍යාපෘතියට එරෙහිව රාජාංගනයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ කලාවේ පාලමසලින් ඊයේ විරෝධතාවක් ආරම්භ කළා. අනුරාධපුර පාදිනී මාර්ගයේ හරස් කරමින් විරෝධතාවයේ නිරත වූ ඔවුන් කියා සිටියේ අදාළ ව්‍යාපෘතියෙන් තමන්ගේ ගොවිතැන් කටයුතු වලට බාධා සිදුවන බවයි. පසුව පිරිස විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. විරෝධතාකරුවන්ද පොලිසියට ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කළ අතර එහිදී ඇති වූයේ නොසන්සුන් තත්ත්වයක්. අනතුරුව කලහකාරී ලෙස දේපළ වලට හානි සිදු කරමින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ලැබූ සැකකරුවන්ගෙන් 50 දෙනෙකු ලබන 7 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණියා. ගොවියා මහපාරට බැස්සේ ඇඟේ අමාරුවට නෙමෙයි. අගමැතිතුමාට පොලිසිය බාර අමාත්‍යාංශයේ తాවකාලිකව බාර දුන්නේ. తాවකාලිකව බාරගෙන මෙහෙම ගහනවා නම් පොලිසිය යොදවලා ගොවියට මේක ස්ථිරව බාර දුන්නොත් කොහොම ගහයි. මේ ව්‍යාපෘතිය ග්‍රාම සේවා වසම් 42ක ජනතාවට ඒ වගේම පවුල් 25000කට පානීය ජලය ලබා දෙන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ 2017 වර්ෂයේ චීන සංවර්ධන බැංකුවත් එක්ක ඇමරිකන් ඩොලර් මිලියන 120කට වඩා වැඩි මුදලක් මේ වෙනුවෙන් වෙන් කරලා තමයි එවකට තිබ්බ ආණ්ඩු මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. හැබැයි සුපුරුදු පරිදි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා කරගෙන යනකොට ජනතාව උසිගන්වමින් ඒ වගේම ගොවි ජනතාව පාරට ගෙන්වමින් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය උද්ඝෝෂණයක් කරනවා. ඒකට නායකත්වය ලබා දෙන්නේ වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහත්තයා ඇතුළු ගොවි නායකින්. තමුත්තේගම නගරයේ එකම හිස් ගොඩක් බවට පත් කරමින් ජනතාව ඇවිල්ලා මේ ව්‍යාපෘතිය වහා හකුලා ගන්න කියලා ආණ්ඩුවට බල කරනවා. ඒ කියන්නේ කොහොමද? රට ණය උගුලක ගිල්ලවන ගොවියා වඳ කරවන මේ ව්‍යාපෘතිය වහා හකුලා ගනිව් යන තේමාව මුල් කරගනිමින් තමයි ගොවියෝ තමුත්තේගම නගරයේ එකම යුද පිටියක් බවට පත් කරන්නේ. කොච්චර කොහොම වුණාද කියනවා නම් රජයේ දේපල හානි කරායි කියලා ගොවි නායකයන් ඇතුළු කාන්තාවන් ඇතුළු 59 දෙනෙක් අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරගත වෙන්නටත් සිද්ධ වෙනවා. හැබැයි කෙසේ කොහොම වුණත් ව්‍යාපෘතිය ඒ කාලේ තිබ්බ ආණ්ඩු නතර කරලා අවසන් කරනවා. හැබැයි 2023 වර්ෂයේදී ජනතාවට අවශ්‍ය ව්‍යාපෘතියක් හින්දා මේ ව්‍යාපෘතිය බොහොම අමාරුවෙන් නැවත වතාවක් 2023 වර්ෂයේදී නැවත ආරම්භ කරනවා. ඒ ආරම්භ කරපු ව්‍යාපෘතිය තමයි අද ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු නාමල් කරුණාරත්න ඒ වගේම ලාල් අමාත්‍යවරයා ඇතුළු මේ සියලු දෙනා බොහොම උජාරුවට ගිහිල්ලා මේ ව්‍යාපෘතිය විවෘත කරනකොට මේ ව්‍යාපෘතියට එරෙහි වුණු 59 දෙනෙක් බන්ධනාගාරගත වෙච්ච ගොවීන්ට අද මොනවා හිතෙනව ඇද්ද? අපිට කියන්නට තිබෙන්නේ මෙන්න මේ කාරණාව. ජනතාවට සහන ලබා දීම කොයි ආණ්ඩුව කරත් අපි සතුටුයි. හැබැයි ඔබට මතක් කරන්නට කාරණාවක් තිබෙනවා. ඔබ හැමදාම අහනවා 70 වසරක් තුල මේ රටට මොනවද මේ ආණ්ඩු කළේ කියලා. මේ ආණ්ඩු කරන්නට හැදුවා, කරන්නට දුන්නේ නැත්තේ මේ කාලකන්ණි ජෙබ්බෝ කියලා ඔබට මතක් කරන්නට කැමතියි. ඔබට මතකනේ උමාඔය ව්‍යාපෘතිය අවුරුදු 7කට ආපස්සට ගියා. උමාඔය ව්‍යාපෘතියේ ගලක හිලක් තියෙනවා. ඒ හිල නිසා රටට අහිතකර දේවල් ලැබෙනවා, ගොවීන්ට අහිතකර දේවල් ලැබෙනවා, ගොවි විනාශ වෙනවයි කියලා සමන්ත විද්‍යාරත්න මහා හඬක් නගලා ඒ ව්‍යාපෘතිය අවුරුදු 7කට ආපස්සට ගියා. ඔබට මතකනේ කඩවත මිහිරිගම හයිවේ එකේ ගහක් තියෙනවා. ඒ ගහ ආරක්ෂා කරන්න ඕනි කියලා මහා විලාපයක් දීලා ඒ හයිවේ එකේ හදන එක නතර කරන්නට වුණා. ඒ වගේම ඔබට මතකනේ සාම්පූර් විදුලි බලාගාරය හදනකොට ලාල් කාන්ත සහෝදරයා උසාවිය ගිහිල්ලා වාරණයක් අරගෙන
සාම්පූර් තාප විදුලි බලාගාරය නතර කරනවා. මෙවැනි වූ කඩාකප්පල්කාරී වැඩ කරපු ජෙබ්බන්ට අද සිද්ධ වෙලා තියෙනවා තමන් විරුද්ධ වෙච්ච ව්‍යාපෘතියක් තමන්ගේ අතින්ම විවෘත කරන්න. හැබැයි අනුර කුමාර ජනාධිපතිවරයා අපිට ලැබෙන ආරංචි එක්ක ඔහු මේ විවෘත කිරීම පළකයේ විවෘත කිරීමට ඇවිල්ලා නැහැ කියලයි අපිට ලැබෙන ආරංචිය. කෙසේ කොහොම වුණත් ජනාධිපතිවරයාගේ හෘද සාක්ෂිය ඔහුට කියනවා ඇති අපි මේකට විරුද්ධ වුණා, අපිට මේක විවෘත කිරීමේ අයිතියක් නැහැ. අහිංසක ගොවීන් බැටන් ප්‍රහාර වලට ලක් වුණා, කඳුළු ගෑස් කෑවා. ඒ වගේම ගොවීන් 59 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා දුක් කම්කටොළු එක්ක ගොවියෝ මේ ව්‍යාපෘතියට විරුද්ධ වුණා. හැබැයි අපි අද උජාරුවට ගිහිල්ලා මේක විවෘත කරන එක පට ගැලපෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයාට හිතෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අපිට අවසන් වතාවට කියන්න තියෙන එකම දෙයයි මේ ජනතා විමුක්තිය පෙරමුණ එහෙමත් නැත්නම් ජෙබ්බෝ මිනිසුන්ව උසිගන්වමින් ඒ වගේම අනිකුත් සියලු දෙනා උසිගන්වමින් මේ කරන්නේ හැමදාම රටේ තිබ්බ සංවර්ධන ව්‍යාපෘති නතර කරන එකයි කියලා ඔබට මතක් කරන්නට කැමතියි. බොහොම ස්තුතියි.